Hello guys, ඉතින් කොහොමද උග කාලෙකින් අපි ඉතින් කලින් ගෙනාව මතක ඇති බර්ගර් ප්ලේස් එකේ අපි ෂොප් එක පැරිස් වල ෂොප් එක මං කිව්වා ඉවර කරන කියලා අපි ඊළඟට යන් ෆ්‍රාන්ස් වල දෙවන ෂොප් එක අපි දැන් ඕපන් කරනවා. ඔන්න ෂොප් එක ෆ්‍රාන්ස් වල ෂොප් එක ඔන්න ඕපන් කරනවා. තවත් ටික වෙලාවකින් සුබ මොහොතෙන් යෙදෙන සුබ මොහොතෙන් ඔන්න ඉතින් මේ ඕපන් කරා on and on බර්ගර් එක බර්ගර් මන්ද බර්ගර් ෂොප් 100ක් විතර දැන් ඕපන් කරගෙන යනවා. මේක මේ මං හිතුවට මේ චුට්ටයි කියලා මට පේන්නේ මේක මේ වැඩි වෙනවද මන්ද බර්ගර් ෂොප්ස්. කොහොම හරි ඉතින් මේ විදිහට අප්ඩේට් කරන යනවා. දැන් ඔය අලුත් බර්ගර් ෂොප් එකේ ඉතින් දන්නවනේ ඉතින් කියන්න ඕනේ නැහැ නේ. ඔයගොල්ලෝ ඉතින් පරණ වීඩියෝ එකෙන් බලලා තියෙනවනේ. අලුත් බර්ගර් ෂොප් එකත් ඉතින් ඕපන් කරපු ගමන් මුනේ ඉතින් මේ ගහක මේ අප්ඩේට් කරන යනවා තනියෙන් ඉතින්. බේනන්නේ පාට ස්ලෝ වෙන එක පාට අර ස්පීඩ් වැඩ කරලා ස්ලෝ වුණ ගමන් මේ හරි අමාරුයි. තේරෙනවද ඉතින් මේ ඔයගොල්ලන්ගේ කාලේ කණ්ඩ උපරවන්න තියෙන මම ටක් ගාලා අර පරණ බර්ගර් ෂොප් එකේම ඉඳලා පටන් ගත්තේ. එතනින් සල්ලි ටිකක් අරගෙන මෙන්න පුළුවන් හින්දා ඉතින් සල්ලි ටික අරගෙන ආවා. මොකද නැත්තම් ටක් ගාලා අපිට අප්ඩේට් කරන්න බැරි වෙනවනේ. මේ ඉතින් අප්ඩේට් එක කරගත්තා. ඒතකොට ලෙවල් අප් වෙනවා ටක් ගාලා. ඒතකොට වීඩියෝ එකත් ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එක පුළුවන් තරම් ඉක්මනට මේ අලුත් බර්ගර් ෂොප් එකකින් පටන් ගන්න තමයි බලාගෙන ඉන්නේ මම. මොකද මේ නැත්තම් බෝරින් වෙනවා. ඒ හින්දා මේ ඉතින් ටට්ටක් ගාලා අප්ඩේට් කරගෙන ගියා. පේන අප්ඩේට් කරනවා. තුවද්දි සමහරක් වෙලාවට හිර වෙනවා. හොඳ ගණන් හිර වුණාම ස්ටාෆ් එකත් ගන්න විදියක් නැහැ. සල්ලි තිබ්බේ නැහැ. ඊට පස්සේ මම සල්ලියක් අරගෙන ආවිල්ලා එම්ප්ලොයර්ස්ලා ගත්තා. නැත්තම් ඉතින් මට තනියෙන් ඉතින් වැඩ කරන්න ඇච්චර ගොඩක්. කොහොම හරි මේ ඔය විදිහට තමයි HR එක ඇදුවා මුලින්ම ඔක්කොම වයි. නැත්තම් එහෙම මේ මිනිස්සු ගන්න වෙන්නේ නැහනේ. එම්ප්ලොයර්ස්ලා මට තනියෙන් වැඩ කර ඉන්න තමයි වෙන්නේ හැමතිස්සෙම. ඒක කියලා අප්ග්‍රේඩ් එකක් ගහන්න මං ගියා. කොහොම හරි කොහොම සීනියම් මත මම අප්ඩේට් එක ගහන්න තුආවා. කොහොමද මම අප්ඩේට් එක ආයි එතන මම ඕපන් කරනවා. අප්ඩේට් එක ඕපන් කරලා නැහනේ. සල්ලි මොකද සීන් නැද්ද කොහෙද? ඕනෝ අප්ඩේට් එක ඕපන් කරලා කොහොම බැලුවහම මට මූවි ස්පීඩ් හදන්න එක කැපැසිටි එක හදන්නවක්වත් ප්‍රොෆිට් අප් කරන්නවක්වත් විදිහක් නැහැ. ඔන්න ඔගේ ආසනාවන්ත තත්ත්වවලට මුහුණ දෙනවා. ඉතින් මොනා කරන්නද ගයිස්? හරිම කුජීතයි නේද මහත්තයෝ. හරි ඉතින් මොනා කරන්නද ඔය විදිහට මේ ඊට පස්සේ ප්ලේ කරගෙන ගියා. හැබැයි අපි අප්ඩේට් කළා අර මේ ස්කින් කියන ඒකත් අපි මේ හදනවා. ඊට පස්සේ අද ලෙවල් අප් කරා කොහොම හරි. පොඩ්ඩක් ඉන්න පන් එක අප්ඩේට් කරන එක පෙන්නන්නම්. මේ මොකක් හරි ඔය සීන් එකට කරගෙන යන්න හරි. ස්කින් ඒකට දැම්මා. හරි. ඒක සම්පූර්ණ කම්ප්ලීට් දැන්. ඒ පැත්තේ හදන්න දෙයක් නැහැ. දැන් අපිට මේ බර්ගර් ෂොප් එකේ හදන්න තියෙන්නේ අර ඩ්‍රයිව් ත්‍රූ පහසුකම තමයි. හරි ඒකත් ඇදුවා. ඩ්‍රයිව් ත්‍රූ එකත් හදලා ඉවර වෙලා ඩ්‍රයිව් ත්‍රූ එකෙන් ඊට පස්සේ එතන බර්ගර්ස් පැක් කරන තැන සෙට් කළා. සෙල් කරන තැන සෙට් කළා. තව බර්ගර් මැෂින් එකක් ගන්න ඕනේ. සල්ලි මදි. මක් කරන්නද මැරෙන්නේ මේ පේරනේ බර්ගර්ස් දෙකයි ගන්න පුළුවන් මැක්ස්. අයියෝ සාන්ත මොනා කරන්නද? සාන්තර කියලා වැඩක් නැහැ. ඒක මගේ අවුලක් නේ. කොහොම හරි ඉතින් ගත්තා. මෙතන මේ බර්ගර්ස් අරගෙන දැන් ඩ්‍රයිව් ත්‍රූ එකෙන් තාම එක බර්ගර් එකක් විකුණලා නැහැ හම්දේ. තව ටිකකින් ඩයල් එකක් ඇවිල්ලා ඩ්‍රයිව් ත්‍රූ එකට බර්ගර් එකක් අරන් යනවාද මං ගෙනියනවාද කියලා මට මීටර් නැතුව මම ඉන්නේ. ගත්තා. මම තමයි පළවෙනි බර්ගර් මංගල බර්ගර්ස් ටික මේ
මීට සුළු මොහොතකට කලින් තමයි දැන් ඔන්න සෙල් කළේ. හරි කොමාරි විදිහට සෙල් කරගෙන ගිහිල්ලා කොනොත් අදින්න වෙන ඕනා කරන්න. ඉතින් මොකෙකවත් කඩ නැහැ නේද මේක අප්ඩේට් කරනවත් හරියට. ඔන්න ඊට පස්සේ උතන්ට බර්ගර් මැෂින් එක අලුතෙන් අපි දාගත්තා. පොඩි තව වැඩ ටික ගන්න තියෙන්නේ. දැන් ඒ ටික මෙහෙම අප්ඩේට් කරගෙන යනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ ඉතින් මේ මගේ ටකරන් කටහඬ අහගෙන මේ ඉන්න මාක් කරන්න. ඉතින් මේ වීඩියෝ එක නිකන් යවලත් බෑනේ. ඉතින් මේකේ මේ දවසක මං සවුන්ඩ්ස් එක විතරක් ගේන්නම්. කියන්නේ දැන් මේකේ මේ සවුන්ඩ්ස් නැහැනේ ගේම් එකේ. සවුන්ඩ්ස් නැහැ කෑන්කුන් ගන්න සවුන්ඩ්ස් ටික ඕනනම් ගේන්නම්. චරපර ගාන උතරදී මේ මං ගේන්නම් වෙලාවක සවුන්ඩ්ස් එක. ඊට පස්සේ මේ විදිහට බර්ගර්ස් ටික දාගෙන ගිහිල්ලා මෙතනට රත් මේ ඕනේ මේ ඉක්මනට මේක අප්ඩේට් කරලා ඉවර කරන්න. මොකද මේ නැත්තම් තේරුමක් නැහැ. කොහොමාරි මේ විදිහට අප්ඩේට් කරගෙන ගිහිල්ලා බලමු. ලෙවල් 3 වෙනකම් මම අප්ඩේට් කරනවා. ටකින්ද මම සල්ලිට ගිහම ආවා ලෙවල් 3 වෙන අප්ඩේට් කරනවා. ලෙවල් 3 එකේදී තමයි ෆෝන් කෝල්ස් එන අය ෆෝන් කනේ තියන් ඉන්නේ උන්ට මේ උන්ගෙන් කතා කරන්න. ඩිස්ටර්බ් වෙන එක නැත්නම් අපිට මේ 100ක් හම් වෙන්නේ. අන්න පළවෙනි එක හරි අංකේ ඩොලර් 100ක් හම් වෙනවා දැක්කයි. ආන්ගේ සිස්ටම් එකෙන්නේ ලෙවල් 3 එකට අප්ඩේට් කරාට පස්සේ තමයි. හරි. ඉතින් ඒ අපි ලෙවල් 3 වෙනකන් අප්ඩේට් කරා වන්න. ෆස්ට් එකේ ඉඳන් 3 වෙනකන් අප්ඩේට් කළා. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම ගේනවා ලෙවල් 4 ඉඳන් 10 වෙනකම්ම මම අප්ඩේට් කරන්න මම try කරනවා එක දිගට. අප්ඩේට් කරලා ඉවර වෙලා නම් වීඩියෝ එකෙන් try කරනවා. හදිසියකට එහෙම බැරි වුණොත් මම මේ මොකද මේ කාර්ය බහුල දවස් ටිකක මම මේ ඉන්නේ. ඉතින් අප්ඩේට් කරන්න පුළුවන් වුණොත් 10 වෙනකම් මම ෆුල් try කරනවා 10 වෙනකම් අප්ඩේට් කරන්න. ඔය මේ ගේම් එක මේ ගහන්න අර වෙලාවකට බෝරින් වෙනවනේ. අයින්ගේ බෝරින් වුණාම මට ගේම් එක ප්ලේ කරන්න හිතෙන්නේ නැහැ. හරිද? නිදාගෙන ඉන්න එක ඇහැරෙවද ඒක කලින් ඔය සෙට් වුණානේ. 100ක් සෙට් වෙන එක. එහෙනම් සෙට් කරන අප්ඩේට් කරනවා පුළුවන් තරම්. අප්ඩේට් කරලා පුළුවන් තරම් ඉක්මනට මම HR එකට ගියා මේ මූවිං ස්පීඩ් වැඩි කරන්න වැඩ කරන්නේ උන්ගේ. උන් බඩ ගන්නවා මට මෙතන මේ තනියෙන් වැඩ කරන්න තමයි වෙන සීන් එකක් තියෙන්නේ. කොහොම හරි ඉතින් උන්ගේ ටික සේවකයන්ව කඩිසර කරන්න බෑ ඔක්කොම ගලින් මේ කොහොමද මම දැන් ඉතන ටික කරගෙන යනවා ටට් කාලා. ඊළඟ එපිසෝඩ් එකේ ඊළඟට ගේන ක්ලිප් එකේ අනිවාර්යෙන් මම try කරනවා උපරිමයෙන් try කරනවා ලෙවල් 10 එකන් අප්ඩේට් කරන්න. හරිද? මේ මොකද ඕගොල්ලන්ට වගේ මට බෝරින් වෙලාවට මේ මෙච්චර මේ හැම එකේම ලෙවල් එකකින් ඔච්චර නම් අප්ඩේට් කරන්න කියන තේරුමක් නැහැ නේ කියන එක. මොකද මේ අපි ඉක්මනට මේ රටකට යන්න ඕනේ. දැන් ෆ්‍රෑන්ස් වල කලින් පැරිස් වල හිටියේ. sorry වැරදුනා. කලින් පැරිස් නෙවෙයි හිටියේ. කලින් හිටියේ USA දැන් ඉන්නේ ෆ්‍රෑන්ස් ඊළඟට යන්න තියෙන්නේ පැරිස් දුකද මන් දන්නේ මට මතක නැහැ. කොහොම හරි යන්න ඕනේ ඉක්මනට වෙන රටකට. මේක හරියන්නේ නැහැ. අපිට තව එක බර්ගර් ෂොප් එකක් හෝ දෙකක් තියෙන්නේ මේ රටේ ඕපන් කරන ෆ්‍රෑන්ස් වල ඕපන් කරපු ගම මේ අපි යනවා වෙන රටකට. මේ විකාර බහුපූත කියවනවා වැඩි අද මේ මොකද දැන් මේ ප්ලේයර්ස් ලගේ මගේ මූවිං ස්පීඩ් එක වැඩි කරා. මේ මගේ මූවිං ස්පීඩ් එක වැඩි කරලා ඒ ටික හැදුවා. නැත්තම් බෑ ගයිස් මොකද මේ
අපිට මේක සල්ලි ටික ටක් ගාලා හොයාගෙන ඉවරලා ගිහිල්ලා මේක අප්ඩේට් කරලා දාන්න බෑ. හරි. ඉතින් ඒ හින්දා ඒක ගලා මාව අප්ඩේට් කරගත්ත ඔක්කොටම කලින් අනිත් අයත් අප්ඩේට් කරලා කලින් තිබ්බ හින්දා මේ මුලින්ම සේවකයෝ අප්ඩේට් කළා. ඕගොල්ලෝ දැක්කනේ ඒක. ඊට පස්සේ මාව පුළුවන් තරම් ඉතින් ගේම් එකට ටක් ගාලා වැඩේ ඉවරයක් කරලා දාන්න තමයි try කරන්නේ. එහෙනම් ඔළුත් ගේම් එකකින් සෙට් වෙමු. ඉක්මනට ගේනම් අප්ග්‍රේඩ් කළා ඊළඟ එකට. හරි. එහෙනම් see you tata bye. මේ එච්චරයි ඉතින්.